කාලය මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. මම මේ ගත්ත තීරණය මම හිතලා බලලා ගත්ත තීරණය. මට හිතුණා මම සෙල්ලම් කරපු කාලය ඇති කියලා ටෙස්ට් තරගාවලි වල අවුරුදු 17ක් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම. මම ගොඩාක් වාසනාවන්තයි. නමුත් ඉදිරියේදී අපිට ලැබිලා තියෙන තරඟ අල්පයක් තියෙන්නේ. ඉතින් හරි දේ ඇවිල්ලා ඒ කාලේ අලුත් ක්‍රීඩකයන් කණ්ඩායමට ඇවිල්ලා හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉදිරියට හදන එක. ඉතින් මම හිතුවා මම සෙල්ලම් කරපු කාලය ඇති. මම මගේ උපරිම ශක්තිය යොදලා ඒ හැම තරගයකටම මුහුණ දුන්නා. ඉතින් ඒයින් පස්සේ ඉදිරිය ගැන හිතලා මම මේ ගත්ත තීරණය. නමුත් ලෝක කුසලාන තරගාවලිය වෙනකම් මම දින තරග සෙල්ලම් කරනවා. මට තේරුණා ඒක මගේ අවසාන ලෝක කුසලාන තරගයේ වේවි. ඊපස්ව මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවා. මගේ ඉදිරි අනාගතය ගැන මම ලොකු තීරණ අරගෙන නැහැ. නමුත් මගේ වගකීමක් තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දිනුවට ඉස්සරහට මට පුළුවන් විදිහට සහයෝගයක් ලබා දෙන්න. මම දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් අපි ඉදිරියේදී බලමු මට ඒක කරන්න පුළුවන් කොහොමද කියලා. කොහොමද